Hai, කොහොමද ඉතින් ඔයාලට? අද මම වීඩියෝයක් අරගෙන ආවේ ස්මෝල් බිස්නස් එකක් කරන අයට වැදගත් වන ඇප් කිහිපයක් ගැන. අපි මුලින්ම බලමු Canva කියන ඇප් එක ගැන. Canva කියන ඇප් එකෙන් තමයි මම මගේ ලෝගෝ එක, thank you card එක, ඒ වගේම business card එක, ඊට පස්සේ FB YouTube දාන්න ඕන අපේ item වල post වර්ග, ඒ හැමදේම මම හදන්නේ Canva කියන ඇප් එකෙන් තමයි. ඔයාලට පේනවා ඇති මේකේ ඕන තරම් template වර්ග තියෙනවා. ඔයාලට ඕන කරන ලෝගෝ එකක් නම්, mobile video එකක් නම්, ඊට පස්සේ YouTube එකට දාන YouTube short එකක් නම් ඒක edit කරලා හදා ගන්න පුළුවන් ඕනි තරම් templates වර්ග මේ ඇප් එකේ තියෙනවා. මේ ඇප් එකේ තව තියෙනවා සමහර option අපි යම්කිසි ගාණක් ගෙවලා අපිට ඩිසයින් එක කරගන්න පුළුවන්. හැබැයි මම හිතනවා මේක අපිට ෆ්‍රී දීලා තියෙන ඩිසයින්ස් හොඳටම ඇති. අපේ බිස්නස් එකකට අපිට ඕන කරන ලෝගෝ, thank you card, ඒ වගේම ඊට පස්සේ බිස්නස් කාඩ්, ඊට පස්සේ අපිට ඕන කරන post, ඒ වගේ දේවල් හදාගන්න. මම ලොකුවට මේ ඇප් ගැන දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මගේ බිස්නස් එකේ වැඩ කරගන්න මම මේ පාවිච්චි කරන දේවල් තමයි මම මේ වලට කියන්නේ. අපි දැන් බලමු InShot ඇප් එක ගැන. මේ ඇප් එකෙන් තමයි මම YouTube එකට, මගේ TikTok page එකට දාන වීඩියෝ edit කරන්නේ. ගොඩක් අය නම් CapCut ඇප් එකෙන් තමයි වීඩියෝ edit කරන්නේ. හැබැයි මට InShot ඇප් එක ගොඩක් ලේසි වගේ වීඩියෝ edit කරන වැඩවලට. ඒ වගේම අපිට පුළුවන් මේකෙත් ගොඩක් ලේසි විදිහට වීඩියෝ edit කරගන්න පුළුවන්. මම ලොකුවට නම් මේ ඇප් ගැන ඇත්තටම දන්නේ නැහැ. මාත් මේ සම්බන්ධව ඉගෙන ගන්න ගමන් තමයි මේ වීඩියෝ එඩිට් කරන වැඩ කරන්නේ. ඉතින් මම නොදන්න කරුණු ගොඩාක් තියෙන පුළුවන්. ඔයාලා දන්න දේවල් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. නොදන්න අය ඉන්නවනම් මේ අයටත් දැනගන්න පහසු වෙන්න. අපි දැන් බලමු CapCut ඇප් එක ගැන. මේ ඇප් එක නම් TikTok කරන අයට නැතුවම බැරි ඇප් එකක්. මම මේ ඇප් එක නම් ලොකුවට පාවිච්චි කරන්නේ මගේ වීඩියෝ එඩිට් කරන වැඩවලට. මේකෙනුත් පුළුවන් අපේ වීඩියෝස් ක්‍රියේටිව් විදිහට එඩිට් කරන්න. ඊළඟට බලමු Pinterest ඇප් එක ගැන. මේ ඇප් එක නම් ස්මෝල් බිස්නස් කරන කෙනෙක්ව තියෙන්නම ඕනි ඇප් එකක්. අපි උදාහරණයක් විදිහට හිතමු අපේ බිස්නස් එකට අපිට හදන්න ඕන ක්‍රියේටිව් ලෝගෝ එකක් කියලා. අපිට මේ ලෝගෝ එක හදන්න ඩිසයින් එක නැති වෙන්න පුළුවන්. අපිට බලා ගන්න ඕනි නම් ලෝගෝ එකක් හදන්නේ කොහොමද? ඒකට ඇඩ් කරන්න ඕනි මොන වගේ දේවල්ද? ලස්සන ක්‍රියේටිව් ලෝගෝ හදන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් වීඩියෝස්, ෆොටෝස් මේ Pinterest ඇප් එක හරහා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ අයිටම් පැක් කරන්න ඕනි විදිහ, ඒ වගේම අපේ අයිටම්, ඒ වගේම ප්‍රොඩක්ට් වල ෆොටෝස්, වීඩියෝස් ගන්න කොහොමද? ඒ වගේ ගොඩාක් දේවල් ගැන මේ ඇප් එක හරහා අපිට දැනගන්න පුළුවන්. දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා වුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම Thank you for watching. Bye.